හෙලෝ අද මම කතා කරන්නේ මෙමරි ටියුමර් ගැන. විශේෂයෙන් ගෙවල් වල හදන සුරතල් බව්වන්ට සහ පූසොන්ට හැදෙන මෙමරි ටියුමර් නැත්නම් කිරි ආශ්‍රිතව හැදෙන ගෙඩි වර්ගය ගැන තමයි කියන්නේ. මේක සාමාන්‍ය ජනට තේරෙන සාමාන්‍ය විදිහට මම කතා කරන්නේ. ගොඩාක් ගැඹුරට ගිහිල්ලා වෛද්‍ය විද්‍යාත්මකව කතා කරන්න යන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට තේරෙන්නේ පැකේන් දේ වැඩියෙන් වචන දාලා බල දාලා කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය විදිහට තේරුම් කරන්න මේක හැදෙන්නේ විශේෂයෙන්ම ඔපරේෂන් නොකරපු ගෑනු සතුන්ට. පිරිමි සතුන්ට හැදෙන ප්‍රමාණය ඉතාම සීමිතයි දුර්ලභයි. හැබැයි හදෙන්න පුළුවන් ගොඩාක් ලොකු ප්‍රමාණයට එකක් ගන්න වගේ හැදෙන්න පුළුවන්. ගෑනු සතුන්ට විශේෂයි. ගෑනු ළමයි හැටියට අපිට පීරියඩ් හැදෙනවනේ. කොච්චර අමාරුද. හැබැයි ඒ වගේ 10 ගුණයක් අමාරුයි මෙයාලට මෙමරි ටියුමර් හැදෙන එක. කිරිවල ගෙඩි පිළිකා හැදෙන එක. ඒක දරා ගන්න බෑ. එයාලට විශේෂයෙන් ඔයාලට හෝ මට හෝ ලෙඩක් හැදුනා අපිට කියන්න පුළුවන්. අපිට අම්මට තාත්තට අපේ යාළුවෙක්ට කියලා අඬන්න පුළුවන්. අනේ මට රිදෙනවා, මට මෙතන රිදෙනවා, මට කරන්න දෙයක් නැහැ, මට බෙහෙත් ගන්න ඕනේ. අපිට කියන්න පුළුවන් නේ. එයාට කියන්න බෑ. බව්වට පූසට, ඔයාගේ ගෙදර ඉන්න බව්වට පූසට විශේෂයෙන් පාරේ ඉන්න සතාට කියන්න බෑ. එයාට රිදෙනවා. එයාට ඒක කියන්න බෑ. එයා අඬනවා. එයා වේදනාව දරා ගන්න බැරි තැන එයා කරන්න දෙයක් නැති හින්දා ඉන්නවා. ඒ හින්දා පළවෙනි දේ සත්තු හදන්න වෙයි නම් ගන්න එපා. මට අඬන්න නැතුව මේක කතා කරන්න තේරෙන්නේ නැහැ. මං වීඩියෝ බර ගන්න try කරා. මට අඬන්න නැතුව කියන්න තේරෙන්නේ නැහැ. මං ඒකයි අඬන්න වීඩියෝ එක කරන්නේ. මේ ගණන් ගන්න එපා. මං අඬන එක ගණන් ගන්න එපා. ඔයාගේ හෘද සාක්ෂියෙන් අහන්න. ගෙදර ඉන්න ගෑනු සතා වන්දනාකරණය කරන්නේ කොහොම පවුලු. මිනිස්සු උපත් පාලනය කරනවනේ. ඔයා වුණත් දරුවෝ 1 2 3 5 හැදුවා කියන්නේ දරුවෝ 5ක් හැදුවා. එතනින් එහාට වැඩ හදන්න බෑනේ. ආර්ථික ප්‍රශ්න තියෙනවා, සමාජීය ප්‍රශ්න තියෙනවා, එරේ නඩත්තු කරන ප්‍රශ්න තියෙනවා. ඒකට හදන්න බෑ. ඒ හින්දා උපත් පාලනය කරනවා. ගොඩාක් උපත් පාලන ක්‍රම තියෙනවානේ. ඔයාට ඒකට මොලේ තියෙනවා. සතා ඔයා හදන බල්ලා පූසා යට මොලේ නෑ. එයාට තේරෙන්නේ නෑ. එයා තිරිසනෙක්. එයාට තේරෙන්නේ නෑ. එයා දන්නේ නෑ. පිරිමි සත්තු 30 40 එයාගේ රැළේ ඇවිල්ලා ක්‍රොස් වෙනවා. හරියට රේප් වෙනවා වගේ ගෑන් ළමෙක් රේප් වෙනවා වගේ. දැකලා නැත බලන්න පාරයිනේ. එක ගෑනු සත්ත්වෙක් පස්සේ පිරිමි සත්තු කීයක් යනවා එයාට කරන්න දෙයක් නැහැ. එතන ඉන්න පිරිමි සතෙක් යට ක්‍රොස් වුණාම පැටව හම්බෙන්නේ එනවා. එයා දන්නේ නැහැ. එයාට මොලේ නැහැ. එයාට පැටව හැදෙනවා. එයා දන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය ආශ්‍රිතව හැදෙන එක ලෙඩක් තමයි මෙමරි ටියුමර්. තව ගොඩාක් තියෙනවා. මිනිස්සුන්ට HIV හැදෙන AIDS ලිංගාශ්‍රිත රෝගයක්. මිනිස්සුකම අපොයි කියලා හංගනවා. පෑඩයක් ගන්න කඩේකට ගියත් හංගනවා. මිනිස්සුන්ට හරියම ලංකාවේ මිනිස්සු හරියම තාම ඉන්නේ මන් දන්නේ මොන යුගයේද කියලා. හරියම හැමදේම හංගගෙන පෑඩයක් ගන්න එක හංගලා ගෑනු ළමෙක් රේප් කරන එක මේ සමාජයේ හරියම ලොකු දෙයක්. හරිම ලොකු නිවුස්. ළමයි රේප් කළා. ළමයි රිද්දලා ළමයි ලිංගික හානි කළා. ඒක හරි ලොකු දෙයක්. හැබැයි පෑඩයක් ගන්න කඩේකට කොල්ලෙක් ගියොත් තාත්තේ ගියොත් අපෝ හරි ලැජ්ජාවක්. එහෙම ලංකාවේ ගොබ්බ මානසිකත්වයක් තියෙන මන් දන්නේ මේක මීට වඩා පැහැදිලි කරන්න. මම ඒක කතා කරන්න යන්නෙත් නෑ. මේ ළඟදී ආපු නිවුස් වලින් තේරෙනවා ඇති. කොහොම හරි ඒක සත්තුන්ට ආදේශ කරාම සතාට කියන්න බෑනේ. එයා දන්නේ නෑ. ඉතින් එයා කොහොම හරි පිරිමි සත්තු ග්‍රහණයකින් ක්‍රොස් වෙන මේ හින්දා ගෙදර ඉන්න ගෑනුස්දා ඔපරේෂන් කරන්න යාට මොලේ නෑ. ගිහිල්ලා පශු වෛද්‍ය කාර්යාලයට ගිහිල්ලා මට ළමයි ඇති, මට මෙතනින් හරිය ළමයි හදන්න බෑ, මගේ ඇඟ දුර්වලයි කියලා බෙහෙත් ගන්න බෑ. ඒ හින්දා ගෑනු සතෙක් ගෙදර හදනවා ඔපරේෂන් කරන්න. ලංකාවේ සත්තු ලක්ෂ 20ක් විතර ඉන්න පාරේ බල්ලෝ පූසෝ කීයක් ඉන්නවද? පිනක් පවක් නම් මම මේ වෙද්දි හෙන ගහලා මැරිලා. මං සත්තු මම මේ වෙද්දි 4000කට වඩා ඔපරේෂන් කරලා තියෙනවා. මට හෙන ගහලා මැරිලා මං තාම ජීවත් වෙනවා. මගේ චේතනහම් බික්වේ කර්මං වදාමි කියලා අහලා තියනවද? චේතනාව තමයි වැදගත්. මගේ චේතනාව දුක් විඳින සත්තු අඩුම ගානේ එකේ මුදවන්න. බල්ල පූස පැටව 7-8 ගහලා පාරේ මැරෙනවා, හැප්පෙනවා, ගුටි කනවා, උණු වතුර ගහනවා. එයා එහෙම වෙන්නේ නෑ. එයා ඔපරේෂන් කරලා හිටියනම් එයාට පැටව හැදෙන්නේ නෑ. එයා දුක් විඳින්නේ නෑ. පිරිමි සත්තු 20කින් 30කින් එයා රේප් වෙන්නේ නෑ. දෙක පිනක්. මං හිතන හැටියට ඒක ඔයාගේ මතේ, ඔයාගේ ගොන් తీරන ඔයාගේ ඕන එකක්. මගේ මතේ මේක. ඒ හින්දා මං විදිහට හිතනයි ඉන්නවනම් 100ක් හරි ඔපරේෂන් කරන්න ඉන්න පුළුවන් තරම් පාරේ ඉන්න සත්තු ඔපරේෂන් කරන්න. මේක වෙන විසඳුමක් නෑ. ගෑනු පිරිමි සත්තු ඔක්කොම
පිරිමි සත්තු කැස්ට්‍රේෂන් කරන්න පුළුවන් කරන්න. ගෑනු සත්තු එකක් ඔපරේෂන් කරනවා පිරිමි සත්තු එකක් ඔපරේෂන් කරන ගෑනු සත්තු 100 බේකට හා සමානයි. මොකද එක පිරිමි සතෙක් හිටියත් ගෑනු සත්තු 100ක් ප්‍රෙග්නන්ට් වෙනවා. ඒ හින්දා ඔපරේෂන් එක කරන්න එක පව් පිං මන් දන්නේ ඔයාගේ දහමට ඔයාගේ ජාතිර වගේ ආගමට ඕන විදිහට ඔයා හදාගන්න. හැබැයි ඒ සතා ඔයා දුකින් මුදවනවා. මට එච්චරයි මගේ අභිප්‍රාය. මේ සතා මෙතනින් එහාට දුක් විඳිනවද පැටව හදලා පාර දුක් විඳිනවා පාරේ මැරෙනවා. ගොටි කනවා එයාගේ පැටව ආය හැදෙන එක දුකින් මිදවෙනවා. මට ඕනේ එච්චරයි. මම ඒක ඒ අභිප්‍රායෙන් මම කරලා තියෙන මට මේ විදිහ එන ගහලා මට මොකුත් වෙලා නැහැ. මම හොඳට ඉන්නවා. තමන්ගේ චේතනාව වැදගත්. මං හිතන්නේ තමන්ට පුළුවන් විදිහට දෙයක් කරන්න. මම මේ අත්දැකීම ලියන්නේ මම අලුතෙන්ම බේරගත්ත සතා රත්නපුර ප්‍රදේශ නිවිති කලින් බේරගත්ත ඒ සතාගෙන් පැටවු හදලා ඒ සතාගේ කිරි ඇවිල්ලා ගෙඩි ගැහිලා ඒ සතා දුක් විඳලා ඒ සතා ඇට කොට්ටක් වගේ දිරලා ගිහිපු දර කොට්ටක් වගේ එහෙම දුක් විඳින්න ඕනේ සත්තු. ලංකාවේ බ්‍රීඩ් සත්තුන්ට මොකක් හරි ක්‍රමවේදයක් ගන්න අඩුම ගානේ දේශීය සත්තු එයාට ඉමුනිටි එක තියෙනවා ප්‍රතිශක්තිය තියෙනවා. වැස්සට අවුවට දරා ගන්න පුළුවන් ප්‍රමාණය විතරයි ඉතුරු වෙන්නේ. ලෙඩ හැදිලා වෛරස් හැදිලා මැරෙනවා. මොකක් හරි මැරෙනවා. ඉතුරු වෙන්නේ 1යි 2යි. ඒ දෙන්න 3 දෙනා හරිම ශක්තිමත්. හරිම දරා ගන්න පුළුවන් ප්‍රතිශක්තිය තියෙනවා. යාළුවා දරා ගන්න පුළුවන් ජීවත් වෙනවා. හැප්පිලා ගොන්දු කැඩිලා හරි ඇද පයින්. කකුල් දෙකෙන් හරි ඒ සත්තු ඇද යනවා. මේ සත්තු ජීවත් වෙන සතුට ප්‍රතිශක්තිය තියෙනවා. මේ එක රටවල් වලින් ගෙන රුසියාවෙන් අර හිම මන් දන්නේ මොන ඇමරිකන් බුලි කියන රොට්වයිලර් කියනවා හස්කි කියන මොන රෙද්දක්ද මන් දන්නේ ගෙන්නලා බෝ කරනවා නම් තමන්ගේ ඒ විකුණපු සතාගෙන් ගන්න 30000 40000 ලක්ෂ 5 එතනින් එහාට තමන්ගේ ජීවිතයේ ඉස්සරහට තමන් ඒ කාපු සල්ලි වලට මොකක් හරි තියාගන්න ඒවට වගේ වටිනාකමක් තියාගන්න. ඒවා කෑවා ඉවරයි. එහෙම කරන්න එපා යාලා. එයාලට පණ තියෙන වෙලට රිදෙනවා. ලේ මස් නහර වලින් හැදිලා තියෙන්නේ. සෙල්ලම් මොඩු නෙවෙයි. ඒ හින්දා සතෙක් බ්‍රීඩ් කරනවා නම් ඒ ස්ටෑන්ඩඩ් එක දැනගන්න. බ්‍රීඩර්ස්ලා හැමෝම බ්‍රීඩ් කරන හැමෝම මම කියන්නේ හැමෝම කියලා ගොඩාක් ඉන්නවා හොඳ තත්ත්වයේ සත්තු ප්‍රමිතියට නිෂ්පාදනය කරන එයාලට මම ඉන්න බැයි සත්තු ගන්න ආසයිනේ හස්කියෙක් ගන්න ආසයි මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට මම මොකුත් කියන්නේ නැහැ. හැබැයි හැමෝම දැන් අර ඛණ්ඩ සල්ලි නැති පරිප්පුයි බතුයි ඛණ්ඩ සල්ලි නැති මිනිස්සයා කොහෙන් හරි පිනට රොට් වයිලර් කෙනෙක් කරගෙන තව එහා පැත්තේ ගෙදරින් රොටත් එක්ක ක්‍රොස් කරලා ගන්න පැටිය නිරෝගී නෑ. මෙයාලා ක්‍රොස් කරන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. මෙයාලට එක ප්‍රමිතියක් තියෙනවා. එහෙම කරන්න බැරි නම් ගන්න එපා. අඩුම ගානේ ගත්ත සතා ක්‍රොස් කරවන්න එපා. පාරේ බල්ලෙක් එක්ක හරි ක්‍රොස් කරවලා ඒ සතාගෙන් පැටවුවර විකුණන් කන්න එපා. ඔය ගන්න 30000 40000 දිරවන්නේ නැහැ. ඔයගේ අනාගත පරම්පරාවට හරි ඒක බලපාන වලට හදවත් ප්‍රශ්න එනවා. පෙනහළු ප්‍රශ්න, වකුගඩු ප්‍රශ්න, ඉස්සරහට හුස්ම ගන්න බෑ. යා මොන ලස්සට හිටියත් යා ලෙඩ. මගේ ළඟ ඉන්න ඩිෆෙන්ඩර් රොට්වයිලර් බල්ලෙක් අම්මා රුසියාවෙලු මඟුලක මම දන්නේ නැහැ. තාත්තා අම්මා මේ ලංකාවේ තාත්තා රුසියාවේ මොකෙද්ද මම දන්නේ නැහැ. ඒ ක්‍රොසින් එකේ ඉන්න පැටියා හදලා ලෙඩ. මං එයා තියාගෙන ඉන්න ලෙඩ. සතියට දෙතුන් පාරක් වෙට්ටකට ඇරලා යන්න ඕනේ. ඒක මිනිස්සුන්ට දරා ගන්න බෑ. ලංකාවේ මේ හාල් ටිකක් ගන්න පොල් ටිකක් ගන්න සල්ලි නැහැ මිනිස්සුන්ට. එහෙම තියෙන තත්ත්වයක සත්තු වරන් කරන්න බැයි නම් ගන්න එපා. පාරේ ඉන්නේ දුක් විඳින සත්තු එකෙක් කරන් හදන්න. ගෙදර පරිප්පුයි බතුයි කාලා හරි ඒ සතා ඉන්නවා. එන්නත් ටික හරියට කරන්න බැයි නම් එන්න ඒගොල්ලන්ගේ සැත්කම කරන්න බැයි නම් ගන්න එපා සත්තු ගන්න එපා. මම මගේ මෑත අත්දැකීම මට කරන්න දෙයක් නැතිකමට මට එන මැසේජ් රික්වෙස්ට් ලක්ෂ ගණනක් අතරේ මම අහම්බෙන් මට WhatsApp එක ස්ටක් වෙලා ඕපන් වෙච්ච මැසේජ් එක තිබුණේ රත්නපුර නිමිතිගල මං පැය 6මාරක් එහෙට ගියා. සතා දිරාපත් වෙලා කෝටුවක් වගේ මං එයා ගෙනාවා. මං ඒකේ මෙමරි ටියුමර් අයින් කරන ඔපරේෂන් එකක් කළා මේ වීඩියෝ එක දාන්නේ. මං එයා කොහොම හරි ගොඩ දානවා. එයා පණ අල්ලන් හිටියොත් මං එයා මේ ලෝකේ ලස්සනම මන් දන්නේ මොකද ඇමරිකන් බුලීව කරනවා. සත්තු හදන්න බෑ නම් ගන්න එපා. දරුවෙක් වගේ හදන්න බෑ නම් ගන්න එපා. ලංකාවේ කරුණාකර නීතියක් ගේන්න. සත්තු හදන්න මිනිස්සු අඳුම බද්දක් හරි ගහන්න. සුරතල් සත්තු ඇති කිරීමේ බද්ද. ඒතර හැම එකකටම හදන්න බෑනේ. විශේෂයෙන් හැම එකකටම අරගෙන බෝ කරන්න බැරි අයිතිය දෙන්න. හැමෝට මේක කරන්න බෑ. හරියට බෝ කරන මිනිස්සු ඉන්නවා. යාලට ඒ අයිතිය දෙන්න. කරන්න බැයි නම් දෙන්න එපා. මේක නවත්තන්න මේ කරුමේ නවත්තන්න. මට දැන් දරා ගන්න බෑ. මට එපා වෙලා තියෙන්නේ. මේ දුක බරන්න බැරි හැමෝම මං ඉල්ලන්නේ මෙයාලා වෙනුවෙන් කතා කරන්න පින්සි.